මම දැන් ඉන්නේ පෙකෝ ට්‍රේල් ස්ටේජ් 21 එකේ. මේක තියෙන්නේ කඳපොළ ඉඳන් උඩුපුස්සල්ලාවට. එහෙම නැත්නම් උඩුපුස්සල්ලාව කඳපොළ වෙනකම් කරන්නත් පුළුවන්. මේකේ මේ ට්‍රේල් එකේ තියෙන සුවිශේෂී ස්ථානයක තමයි මම මේ වෙලාවේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් තේවත්තු තියෙනවා. ඒ වගේම අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපිට හම්බ වෙනවා කඳපොළ සීතාඑළිය රක්ෂිත වනාන්තරය. ඉතින් මේ ට්‍රේල් එකේ කොටසක් යන්නේ කඳපොළ සීතාඑළිය රක්ෂිත වනාන්තරය තුලින්. මේකේ එහා පැත්තේ තව ගමක් තියෙනවා. ඉතින් මේ ගමකට යන පාරක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට පෙන්වන්නම්. දැන් මේ පාර පෙනෙනවා. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ තියෙන්නේ ඒ රක්ෂිතයට ඇතුල් වෙන කොටස. මම දැන් ඉන්නේ කඳපොළ සීතාඑළිය රක්ෂිතය ඇතුලේ. තේවත්තේ ඇවිදිනට වඩා සම්පූර්ණ වෙනස් මේක ඇතුළට ආවට පස්සේ. ඔයාලට සද්දත් ඇහෙනවා ඇති. රැහැයුන්ගේ සද්ද එහෙම ඇහෙනවා, කුරුල්ලොන්ගේ සද්ද වැඩිපුර ඇහෙනවා මේක ඇතුළට ආපුවාම. ඉතින් පෙකෝ ට්‍රේල් එක ගැන මම හිතන්නේ සමහර අය දන්නවා ඇති. දන්නේ නැති අයට මම පොඩි විස්තරයක් කරන්නම් පෙකෝ ට්‍රේල් එක සම්බන්ධව. මේ හරියේ නායකීය ස්ථානයක් දකින්න පුළුවන් පහුගිය කාලේ. පෙකෝ ට්‍රේල් කියලා කියන්නේ නුවර ඉඳන් නුවරඑළියට තියෙන ට්‍රේල් එකක්. කිලෝමීටර් 320ක් වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. මේක බෙදලා තියෙනවා කොටස් 22කට. අපි කියනවා ස්ටේජ් 22ක් තියෙනවා කියලා. ඒකට මේ ස්ටේජ් 22කින් අද මම මේ විදිමින් ඉන්නේ ස්ටේජ් 21. මේක තියෙන්නේ උඩුපුස්සල්ලාව ඉඳන් කඳපොළට. මම මේ වෙලාවේ ඇවිදින්නේ කඳපොළ ඉඳන් උඩුපුස්සල්ලාව පැත්තට. මේකේ මේ කොටසේ මේ රක්ෂිතය හරහා තියෙන කොටස කිලෝමීටර් 3ක් වගේ වෙනවා. ඉතින් මේ පෙකෝ ට්‍රේල් එක ගත්තොත් සම්පූර්ණයෙන්ම ගොඩක්ම මේක තියෙන්නේ තේවතු හරහා. ඒක නිසාම තමයි මේක පෙකෝ ට්‍රේල් කියන නම දාලා තියෙන්නේ. පෙකෝ කියලා කියන්නේ අපි මේ තේ දැල්ල අපි හඳුන්වනවා පෙකෝ කියලා. ඉතින් අර ගොඩක්ම මේක තේවතු හරහා යන නිසා තමයි මේ නම මේකට දාලා තියෙන්නේ. ඉතින් ඇවිදින්න කැමති කට්ටිය ඉන්නවා නම් මේක හොඳම ට්‍රේල් එකක්. දැනට ගොඩක් පිය සංචාරකයෝ මේකේ ඇවිදින. ඒ වගේම තමයි ලංකාවෙත් ගොඩක් අය මේකේ ඇවිදිනවා. ඉතින් එහෙම ඇවිදින්න කැමති කට්ටියට පුළුවන් ගයිඩ් කෙනෙක් එක්ක මේ ට්‍රේල් එක කරන්න. ඒ වගේම Tamanට self guided කරන්නත් පුළුවන්. මේකේ පෙකෝ ට්‍රේල් ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකේ ට්‍රේල් එක සම්පූර්ණයෙන්ම මාක් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තව විකිලොක් කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකේ මේ පෙකෝ ට්‍රේල් එක දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මාර්ගයේ අතරතුරත් සංඥා දාලා තියෙනවා. හැබැයි වඩාත්ම හොඳ දේ තමයි මේ ඇප් එක භාවිතයෙන් හරි එහෙම නැත්නම් මේ ගයිඩ් කෙනෙක් අරගෙන මේ ට්‍රේල් එක කරන එක. මම ඔයාලට පෙන්වන්නම් කොහොමද මේ කැලේ ඇතුලේ තියෙන විදිය කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ස්වාභාවික රක්ෂිතයක් විදියට තමයි තියෙන්නේ. මේක ඇතුලේ විශේෂයෙන්ම කුරුල්ලොන්ට කැමති අය අපිට කඳුකරය දකින්න පුළුවන්. කුරුළු විශේෂ කීපයක්ම මේක දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව අපේ රටට ආවේනික ඒ වගේම කඳුකරේ අපි ප්‍රධාන වශයෙන් දකින වඳුරෙක් ඉන්නවා. අපි කියනවා එයාට ශ්‍රී ලංකා කළු වඳුරා කියලා. එහෙම නැත්නම් අපි කඳුකරේ දියාව හඳුන්වනවා බෙයා මංකී කියලා. මොකද හේතුව තමයි එයාගේ මේ සීතල හින්දා මේ පැත්තේ එයාගේ කෝට් එක ගොඩක් ඝනකම්ම හැදිලා තියෙනවා. ඒ සීතලට ඔරොත්තු දෙන්න. ඉතින් ඒක නිසා එයා ටිකක් විශාලව අපිට දකින්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මෙහෙදී එයා බෙයා මංකී කියලා හඳුන්වන්නේ.
ඒ වගේම අපි යාට තව නමක් කියනවා purple faced leaf monkey කියලා. ඉතින් ඒ අයවත් මේකේ දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ ට්‍රේල් එකක් කරද්දී කරන්න ඕන දේවල් එහෙම නැත්නම් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් කියලා දෙකක් තියෙනවා. එකක් තමයි අපි නොකළ යුතු අපි භාවිතා කරන ප්ලාස්ටික් පොලිතීන් වගේ අපද්‍රව්‍ය සහ වෙනත් ඕනෑම අපද්‍රව්‍යයක් අපි මේ පරිසරයට මුදා හැරීම සිදු නොකළ යුතු දෙයක්. ඉතින් මෙතන ඔයාලට මම පෙන්නන්නම්. මේක නම් මම හිතන්නේ මේ ට්‍රේල් එක කරන කට්ටිය දාපු එකක් නෙමෙයි. මෙතන තිබෙන්නේ මෙතන මේ ප්‍රදේශයේ අය දාපු කුණු තමයි. ඉතින් මේ තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ රක්ෂිත ප්‍රදේශයක්. ඒ වගේම තමයි මෙතනින් තමයි ගොඩක් අපේ පහත් ප්‍රදේශවලට යන ජලය නැත්නම් ගමන් කරන්න ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ ජල පෝෂක ප්‍රදේශ විදියට ක්‍රියාත්මක වන තැන්. ඒ වගේම තමයි ජෛව විවිධත්වය අතින් ගත්තොත් එහෙම ඊටාම අධික ජෛව විවිධත්වයක් තිබෙනවා. විශේෂයෙන් ලංකාවට ආවේනික ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් මේ වගේ දැක ගන්න පුළුවන්. මේ විදියට අපි මේ පරිසරය අපවිත්‍ර කරනවා කියලා කියන්නේ අපි අපිටම කරගන්න නරක දෙයක්. මේ දේවල් ඇත්තටම අපි ටිකක් තව දැනුවත් වෙන්න ඕනේ. ශ්‍රී ලාංකිකයෝ විදියට මේ වගේ දේවල් නොකර ඉන්න පුළුවන් තරම් අපි අනිත් අයව දැනුවත් කරනවා නම්, ඒ ගැන අවධානයෙන් ඉන්නවා නම් මේ දේවල් තව ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ පරිසරයේ තියෙන සුන්දරත්වය අපිට තව වැඩි කල විඳින්න ලැබෙන්නේ නැහැ. දැනටමත් මේ වගේ වැඩි මිනිස්සු එන්නේ නැති පැති වුණත් මේ විදියට ගොඩක් අපවිත්‍ර වෙලා තියෙනවා දකින්න පුළුවන්. මේ වෙලාවේදී ඔයාලට පේනවා ඇති අපිට දකින්න පුළුවන් තව එක පාරිසරික තර්ජනයක්. මේ ඉහළින් දකින්න ලැබෙන්නේ යුකලිප්ටස් ශාකය. යුකලිප්ටස් කියලා කියන්නේ ලංකාවට හඳුන්වා දීපු ශාකයක් ඕස්ට්‍රේලියාවෙන්. ඉතින් මේකේ තිබෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මේක ඉක්මනින්ම වර්ධනය වන ශාකයක්. ඒ වගේම තමයි මේකේ මුල් වලින් පවා නව ශාක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එක ශාකයක් කැපුවත් නැවතත් එම ශාකය දලුලාලා ඒ කොටසෙන් අලුත් ශාකයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ටිකෙන් ටික මේ යුකලිප්ටස් ශාක ස්වාභාවික වනාන්තරය ආක්‍රමණය කරන ආකාරයක් තමයි අපිට දකින්න පුළුවන්. මේ ප්‍රශ්නේ ගොඩාක් තැන්වල දැන් දකින්න තියෙනවා. මොකද හේතුව තමයි මිනිස්සුත් මේ ශාකය වගා කරනවා දැව සඳහා. මම අර කලින් කිව්වා වගේ ඉක්මනින්ම වර්ධනය වීම තමයි මේ ශාකයේ තිබෙන ප්‍රධානම ලක්ෂණය. අනිත් දේ තමයි ජලය ඉතා විශාල ප්‍රමාණයක් පසෙන් උරා ගැනීමේ හැකියාවක් මේ ශාකයට තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න වෙනත් කිසිම කුරුල්ලෙක් හෝ වෙනත් සතෙක්ට මේ ශාකය කොටසක් ආහාර විදිහට ලබා ගන්නත් බෑ. ඒ වගේම අනිත් දේ තමයි මේ ශාකයේ යටි වගාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් කලාවට යටි වගාව විදිහට දකින්න ලැබෙන්නේත් ආක්‍රමණික ශාකම තමයි. ඉතින් ඒක ඇත්තටම අපිට මේ පරිසරයට තිබෙන එක තර්ජනයක්. මම ඔයාලට කලින් සඳහන් කරා මේ පෙකෝ ට්‍රේල් එකේ සංඥා ලකුණු කරලා තියෙනවා කියලා. මේ මගේ පිටිපස්සෙන් දකින්න ලැබෙන්නේ පෙකෝ ට්‍රේල් මාර්ග සංඥාවක්. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මේ මාර්ගයේ දිගටම ගමන් කරන්න කියන එක. සමහර තැන්වල අපිට දකින්න පුළුවන් ඊතල සහිතව මෙතන මේ තියෙන තැඹිලි පාට කොටසේ ඊතලයක් සහිතව තිබෙනවා. ඒ වගේ තැන්වල ඔයාලට දැනගන්න පුළුවන් මේ කොහෙටද හැරෙන්න ඕන කියන එක.